ස්වාමින් වහන්සේ කියලා ඔක්කොම කිව්වේ. මගේ මේ දකුණු අත කැඩිලා කොල්ල මාස 3ක් ඇවිල්ලා නතර වෙලා හිටියා පන්සලේ. මම බිත්තියේ උඩ චිත්‍රයක් ඇඳ හිටියා ඩෙස් එකක් උඩ ඩෙස් එකක් තියලා. ඇඳ ඉඳලා පොඩ්ඩක් හැඩ බැලුවා. ඩෙස් එකේ කකුල ලිස්සුවා කියන්නකො. කොල්ල දෙන්නේ උසස් පෙළ පුතාලා දෙන්නේ ඉඳලා ඇල්ලුවා මාව. ඇල්ලුවාට කොල්ල දෙන්නත් යට කරගෙන වැටුණා. අත බිම වැදිලා මෙතනින් අත පැන්නා. මාස ගාණක් වෙදකම් කරා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් අවසානයේ අත හොඳට දිග ඇරලා හදලා දුන්නා. එතකන් අර ළමයි අප උපස්ථාන කළා. ඒ ගෞරවය අදත් තියෙනවා. ඒ කොල්ල තුන් දෙනා අර හොටෙල් එකේ වැඩ කරනවා. මං ගිහිලා ගිලම්පස වළඳන වෙලාවේ ට්‍රැෆික් එකේ මාතුරු දෙන්නෙක් එනවා කඩේට එන්න. එතකොටම එක කොල්ලෙක් අනිත් එකාට කිව්වා පොලිස් කොත්තුවක් දාපන් පොලිස් කොත්තුවක් දාපන් කියලා කිව්වා. මට ඒක මට අමුතුයිනේ. ඒක මට අමුතුයි. ඒ ගාන මහෙන් වාංග කතා කරුවා ළඟට එන්න මහෙන් පොලිස් කොත්තු. ඒ ගමන මේක කියනවා මට පාත් වෙලා ස්වාමීන් වහන්සේ හැමදාම ඇවිල්ලා නිකන් කාලා යනවා සල්ලි දෙන්න. ඒ හින්දා අපි කරන්නේ අර මිනිස්සු කාලා ඉතුරු වෙන පිඟන් වල එව්වා බේසමකට දදා එකතු කරනවලු. උදේ ඉඳලා අරවා බේසමට දදා එකතු කරලා ඇවිල්ලා ඉල්ලනකොටම අර එකතු කරපු බේසම අරක යට තියෙන්නේ ඒක අරගෙන තැටියට දැම්ම ගැහුවා දුන්නා. මම මේක ඊට පස්සේ ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් විද්‍යාලයේ දේශනයට ගියපු වෙලාවේ කිව්වා. මේ භික්ෂුන් වහන්සේලාගේ චීවරය උත්තමයි. උත්තම වස්ත්‍රයක්. ඊළඟට මේ දෙරණේ තියෙනවා නම් උත්තම වස්ත්‍රයක්. ඒ පුතා මේ යුනිෆෝම් එක. ඒ හින්දා මේකේ ගෞරවය මහමග නැති කරන්න එපා කිව්වම. ඒකට හානි කරන්න එපා කිව්වා. තුට්ටු දෙකේ වැඩ කරන්න එපා කිව්වා. මගේ ඇහැටම දැකලා මගේ කනටම ඇහිලා මන් ලබාපු අත්දැකීම්. බාන්නකෝ අර දරුවෝ කොච්චර පෙළඹිලාද මේ යුනිෆෝම් එක ප්‍රාථමික විදිහට දකින්න. ඇයි පුතා පරපුරෙන් පරපුරට හොරකම බොරුව වංචාව දූෂණය අරන් යන්න නෙමෙයි තියෙන්නේ. ගිහි පැවිදි අපි ඔක්කොම එක්කහුව වෙලා අපේ භූමිකාවට හිමි වගකීම් යුතුයකම් කවරේදයි අවබෝධ කරගෙන ඒ නරකාදියෙන් අත මිදෙන්න වීරිය කරන්න ඕනේ.